හරි. අද පුතේ අපි බලන්න යන්නේ උද්දමනය කියන්නේ මොකක්ද කියන එක. උද්දමනය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අහන වචනයක්, ලංකාවේ වැඩිපුර කතා වෙන වචනයක්. නමුත් අපි දන්නේ හරියටම මොකක්ද මේ උද්දමනයක් කියලා කියන්නේ කියලා. උද්දමනයක් කියලා කියන්නේ දරුවනේ රටේ භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යන තත්වයකට අපි කියනවා උද්දමනය කියලා. එතකොට මෙතනදී වෙන්නේ රටේ භාණ්ඩ සහ සේවාවල මිල දිනෙන් දින මාසෙන් මාස වෙන්න පුළුවන් අඛණ්ඩව ඉහළ යෑමක්. උදාහරණයක් විදිහට 2019 අවුරුද්ද ගත්තොත් එහෙම 2019 අවුරුද්ද වල දන්නවා භාණ්ඩවල මිල එහෙම නැත්නම් උදාහරණයකට පෑන් එක මිලක් ගත්තොත් පෑන් මිල රුපියල් 10ට තිබ්බා. නමුත් COVID-19 පැමිණීමත් එක්ක මේක පුතා රුපියල් 30 දක්වා ඉහළ ගියා. ඒ වගේම ඔයාලා දන්නවා මේ මෑතක ගත්තොත් එහෙම බිත්තරයක මිල රුපියල් 27ට තිබ්බා. නමුත් එකපාරම 45 දක්වා ගියා. මෙන්න මේ වගේ රටේ භාණ්ඩ හා සේවාවල තියෙන මිල මට්ටම අඛණ්ඩව වැඩිවීමක් තියෙනවා නම් අපි ඒකට කියනවා උද්දමනයක්. එතකොට ලංකාව ගත්තොත් උද්දමනයක් තියෙනවද? ඔව් ලංකාවේ උද්දමනයක් තියෙනවා. ලංකාවේ ඔයාලට හොඳටම දැනෙනවා සමහර ඇතැම් භාණ්ඩ හා සේවාවල මිල අඛණ්ඩව ඉහළ යාමක් තියෙනවා. බලන්න ඕකේ මේ සවුන්ඩ් එක